ඉතින් කොහොමද ඔයාලට හුඟ දවසකින් මම ව්ලොග් එකක් අරගෙන එන්නේ. කොහොම හරි අපේ සරත් සමයටත් ඇවිල්ලා මෙහාට ටික දැන් සීතල වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අද ඇරෙද්දි මම 10 විතර වුණා. ඉතින් ටක් ගාලා මුණ හොදගෙන වොෂ් එකක් දාලා උදේ වැඩ ටික පටන් ගන්න තමයි මං හදන්නේ. නිවාඩු දවසට නැගිට ගමන් හොඳ හොට් ෂවර් එකක් ගත්තට පස්සේ අපේ හිතට දැනෙන්නේ මාර්ම ෆ්‍රෙෂ් ගතියක්. ඉතින් ඒ දවසේ වැඩ ටික ඔක්කොම පිළිවෙලට ලස්සනට කරන්න ඒක මට මාර විදියට උදව් වෙනවා. මේ අරලිය මල් හැමදාම මගේ හස්බන්ඩ් තමයි මට අරන් එන්නේ. අපේ ගෙදරට එන පාරේ අරලිය ගස් තියෙනවා 3ක්. හැබැයි මේ එක ගහක හැමදාම ඒ ගහ පිරෙන්නම මල් හැදෙනවා. ඉතින් එයා ගෙදර එන වෙලාවට හැමදාම ඒ ගහෙන් මල් ටිකක් අරගෙන එනවා මට බුදුන් වඳින්න. ඉතින් සමහර දවසට යා රැට මල් අරන් ආවම මම කරන්නේ මේ විදියට වෙනම වතුර භාජනයකට මල් ටික දාලා තිබිලා ආයෙ පහවදා උදේට පහන තියෙන වෙලාවට මේ විදියට ලෑස්ති කරගන්නවා. මම කලින් පත්තු කරේ අර පොඩි හඳුන් කූරු වර්ගයක්. හැබැයි මේ හඳුන් කූරු අපි ළඟදී අරන් ආවා. මේකෙන් එන සුවඳ ඇත්තටම අපි ලංකාවේදී අර පන්සලේ පත්තු කරන හඳුන් කූරු වල සුවඳමයි. ඉතින් සමහර දවසට හවසට උදේට මම පාන තියුවම මට හැමතිස්සෙම අපේ ගෙවල් ළඟ පන්සල මතක් වෙනවා. ඉතින් වොෂ් එකක් දාගෙන පහනක් තියලා මම දැන් හදන්නේ මට උදේට කන්න මොනවා හරි ලෑස්ති කරගන්න. ගොඩාක් දේවල් කන්නේ නැහැ. ඉතින් පොඩි බන් එකක් හදාගන්නවා. මේවා මැදට දාලා මේක පොඩ්ඩක් ස්ටර් ෆ්‍රයි කරලා ගන්නවා. ගම්මුරුසුයි ලුණුයි සෝයා සෝස් තුයි විතරයි මම දාන්නේ මේකට. මේ ඔක්තෝබර් මාසෙනේ. ඉතින් ඒ කියන්නේ තව මාස 2කින් 2026 අවුරුද්දත් උදා වෙනවා. ඉතින් ඔයාලගේ ප්ලෑන්ස් ඔයාලා රෙඩි කරගෙනද තියෙන්නේ? මේ ඉස්සරහට එන මාස 2ට ඒ වගේම ඊළඟට එන 2026 අවුරුද්දට ඔයාලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මුලින් මම හරිම අකමැති ඩයරිස් ලියන්න, ජර්නලින් කරන්න. එතකොට ප්ලෑන් කරලා තියාගන්න මං ඉස්සර හරිම අකමැතියි. හැබැයි දැන් මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි බඩු ගන්න මොනවා හරි යනවා නම් එතන ඉඳලා අපි ලස්සනට ප්ලෑන් කරගත්තම අපේ මාසේ වියදම්, අපේ මාසේ අපි කරන්න හිතාගෙන ඉන්න දේවල්, ඒ වගේම මම මෙන්න මේ කාලේ වෙද්දී මගේ මේ ටාගට් එකට යනවා, මගේ මේ ගෝල් එක ඇචීව් කරගන්නවා කියලා අපේ හිතේ අපිටම චැලෙන්ජ් එකක් දුන්නම අපිට ඒක කරගන්න හෝ ඒක ළඟා කරගන්න, ඒක ළඟට යන්න හරි අපිට ඒක ලොකු හයියක් වෙනවා.
ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලත් මං වගේ කම්මැලි නම් ප්ලෑන්ස් හදාගන්න, ජර්නලින් කරන්න. ඒක ලොකුවට හිතන්න එපා. අඩුම ඔයාගේ ෆෝන් එකේ නෝට් එකක් හරි තියාගන්න. මෙන්න මේ දේවල් තමයි මම කරන්න ඕන. මේ එන අවුරුද්දේ මේ එන මාසේ මෙන්න මේ දේවල් මං කොහොම හරි මේ දවස් වෙද්දී කරන්න ඕනේ. ඒ වගේම ඒ දේ කරගන්න මට මෙන්න මේ දේවල් ඕන වෙනවා. මට මේ අයගෙන් උදව් ඕන වෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි ප්ලෑන් ටිකක් හදාගන්න. ඒක ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න මාර විදියට උදව් වෙයි. අද නම් හරිම ෂෝක් දවසක්. එළියේ හුළඟක් තියෙනවා. ඔව්වත් එච්චරම නෑ. පොඩි සීතලකුත් තියෙනවා. මම දැන් හදන්නේ එක දවසක් ඔයාලත් එක්කම ගිහිල්ලා අරන් ආපු මල් පැලයක වතුර මාරු කරන්න. මම ඒක ඔයාලට කලිනුත් පෙන්නලා තියෙනවනේ. ඒ පැලේට අපි පස් දාන්නේ නෑ. මුල් ටික මෙන්න මේ විදියට කෙලින්ම වතුරේ තමයි තියන්නේ. ඉතින් ඒකේ ගොඩ කාලයකට පස්සේ චූටි මලක් පිපුණා. හරිනම් මේකේ ලොකු මල් පිපෙන්නේ. මං හිතන්නේ මේකට අවුව මදි වෙලාද කොහෙද ගොඩ කාලයකට පස්සේ චූටි මලක් පිපුණා. මං හදන්නේ දැන් මගේ නෙල් කලර්ස් වෙනස් කරගන්න. මම සතියකට විතර කලින් මේ පාට ගෑවේ. දැන් නම් හරින් මෙහෙන් ඒ පාට ගිහිල්ලානේ. ඉතින් ඒ ටික අයින් කරලා අපි අලුත් පාටක් ගාමු. දැන් මේ තරම්වත් මගේ කියුටෙක්ස් ගෑවම තියෙනවා. හැබැයි ඉස්සර දවසයි දෙකයි ඔක්කොම ගැලවි යනවා. ඒ කියුටෙක්ස් ගැලවෙන්නේ මගේ නියපොත්තත් එක්කමයි. يعني නියපොත්ත සම්පූර්ණ නෙමෙයි. නියපොත්ත නිකන් අර මේ පොතු යනවා වගේ වෙනවා. මං හිතුවේ ඒක මේ කැල්සියම් අඩු හින්දා වෙන්න තියලා මං විටමින් අරගෙන බිව්වා. ඊට පස්සේ නම් මගේ නියපොත්තු හොඳට තියෙනවා. ඉස්සර මගේ නියපොත්ත වටේ නිය කන්න කැඩෙනවා. නියපොත්තු වවන්න බෑ, ඒව කැඩෙනවා. කියුටෙක්ස් ගෑවම නියපොත්තු ඒ වගේ පොතු යනවා. ඉතින් මං හිතුවා වගේම කැල්සියම් අඩු වෙලා තමයි තිබිලා තියෙන්නේ. මං අරගෙන බෙහෙත් බිව්වට පස්සේ තමයි මගේ නියපොතු ටික ආයේ හොඳට හයියට තිබුණේ. මම හදන්නේ ජෙලි කැරමල් පුඩින් එකක් හදන්න. මගේ හස්බන්ඩ් මාර ආසයි ජෙලි කන්න. හැබැයි මම අද ඒකට කැරමල් එකකුත් එකතු කරනවා. බලමු හරියයිද කියලා.
මට ඉන්න ගමන් පොඩි අදහසක් ආවා. මේ පැලට් එක අපේ ගෙදර තිබුණා. මේක නිකන් මේ විදියට තිබුණේ. ඉතින් මට හිතුණා මේකෙන් චූටි වැඩක් ගන්න පුළුවන් කියලා. මම හදන්නේ මේක අපේ මිනි බාර් එක කරගන්න. අපි දෙන්න අරන් එන ලිකර් බොටල්ස්, එතකොට ස්ප්‍රේට්ස් එහෙම අපිට තියන්න තැනක් තිබුණේ නැහැ. ෆ්‍රීසර් එකේ දාන ඒවා එහෙම දානවා. අනිත් එළියේ තියෙන ඒවා අපි නිකන් මේ පැලට් එකේ දාලා තමයි තිබුණේ. ඉතින් මට හිතුණා මේකේ මේ විදියට ලියලා පේන්ට් කරොත් ඒකට අමුතු ලුක් එකක් එයි කියලා. ඉතින් අපි බලමුකෝ පේන්ට් කරාට පස්සේ. අපි කඩෙන් මේ වගේ දෙයක් ගන්න ගියොත් කොච්චර ගණන්දනේ. පොඩි හෝම් ඩෙකෝ එකක් වුණත් මාරම ගණන්නේ. ඉතින් අපිටත් පුළුවන් මේ විදියට චූටි ලස්සන දේවල් අපිටම හදාගන්න. මම හිතුවා මේ වගේ මට හිතෙන දේවල් Pinterest එකෙන් මම දකින දේවල් මින් පස්සේ මම මගේ ගෙදර ලස්සන කරන්න මේ විදියට පුළුවන් වෙලාවට හදාගන්නවා කියලා. ජෙලි එක හදලා එක නිවෙනකන් තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. දැන් ඒ වැඩෙත් ඉවරයි. ඉතින් මං හිතුවා ජෙලි කැරමල් පුඩින් එකේ කැරමල් පුඩින් එක හදාගන්න. මොකද ජෙලි එක හොඳටම කූල් වෙලා සෙට් වුණාට පස්සේ තමයි ඒකට උඩින් මේක දාන්න ඕන. නැත්තම් දෙකම මික්ස් වෙනවනේ. කැරමල් පුඩින් එකත් මම රෙඩිමේඩ් පැකට් එකක්මයි ගත්තේ. ඒක මේ වගේ කිරි ටිකක් ලිපේ තියලා ඒ කිරි එක නටාගෙන එද්දී ඒ පැකට් එකේ තියෙන කැරමල් මික්ස් එක මේකට දාලා විනාඩි 2-3ක් නොනවත්වාම කවලම් කරන්න ඕනේ. එහෙම කවලම් කරලා ඒකත් බොයිල් වෙද්දී අපි ලිපෙන් බාලා ඒකත් චුට්ටක් නිවෙන්න තියාගන්න ඕනේ. විනාඩි 2-3ක් කිව්වට මම හිතන්නේ මම විනාඩි 5-6ක් විතර මේක කවලම් කරා. මොකද ඔයාලටත් පේනවනේ මේක අර අපි කැරමල් පුඩින් එකට මික්ස්චර් එක හදනවා වගේ තරම්වත් උකු ගතියක් මට දැනුනේ නැහැ. කමක් නැහැ කියලා මං නවත්තලා නිවෙන්න තියලා දැන් මේ ජෙලි එකට උඩින් දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේක ෆ්‍රීසර් එකේ පැය 4-5ක් තියන්න ඕන හොඳටම සෙට් වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට ඩෙසර්ට් එකක් විදියට මේක ගන්න පුළුවන්. අනිත් එක මේකට එනවනේ අර කොහොමද කියන්නේ සිරප් එකක් පැකට් එකක. මම ඒක පාවිච්චි කරේ නැහැ. මට හිතුණා ඒක දැම්මොත් පනි රස ගතිය වැඩි වෙයි කියලා. මොකද සීනි හැඳි 2ක් වගේ මම දැම්මා ජෙලි එකට. ඔයාලට ඕන නම් ඉතින් ඒ විදියටම කැරමල් පුඩින් එකේ විදියටම අර සිරප් එකත් පාවිච්චි කරන්න පුළුවන්. අපි නම් ගන්න සීනි උණු කරලානේ. ඒකේ වෙනම සිරප් එකක් එනවා. ඉතින් ඒ විදියට හදාගන්නත් පුළුවන්. ඔයාලා ගොඩක් පැණි රසට කැමති නම්. ඔන්න ඉතින් දැන් තමයි වෙලාව අපේ මිනි බාර් එක ඕපන් කරන්න.
මම ඉතින් මං හදපු පැලට් එක මං ආසම තැනින් තියාගෙන අපි දැන් ආසම කරන බොටල්ස් වලින් ටිකක් මේකෙම තියාගත්තා. අනිත් ඒවා ෆ්‍රීසර් එකේ තියෙන ඒවා එහෙමම තියෙන්න ඇරලා අපි දැන් ආසම කරන ඒවා ටික විතරක් මම මේකට ගත්තා. මේ දෙක මං මාරම ආස බොටල් දෙකක්. මේ බ්‍රීසර් එක මේක ස්ප්‍රිට් එකක්. එතකොට මේ ලැම්බ්‍රිනි එක ස්පාර්ක්ලින් වයින් එකක්. මං වගේ හාඩ් ලිකර් බොන්න කැමති නැති අයට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද ඇල්කොහොල් ලෙවල් එක මාරම අඩුයි. 4% වගේ තියෙන්නේ. අනිත් එක තමයි මේක මාරම රසයි. බ්‍රීසර් එක ස්ප්‍රිට් එකක්නේ. ඒකෙත් ස්පාර්ක්ලින් ගතියක් තියෙනවා. ඒ වගේම මම මේ පළවෙනි වතාවට මෙහෙට ආවට පස්සේ තමයි මේ ලැම්බ්‍රිනි එක try කරේ. ඒක ස්පාර්ක්ලින් වයින් එකක්. අපි දෙන්න දැන් මේ හදන්නේ අපේ අද මූවි නයිට් එකට ඕන කරන කෑම ටික හදාගන්න. මේක හස්බන්ඩ් ගානේ. ඉතින් ඕක ඒ භාජනය උඩ තියලා පැගෙන ගන්න බෑනේ. අනේ මම නිකන් පෙන්නන්නේ. උණු නෑ. මේක මම ඩුබායිත් කන්න ආසම ඩිෂ් එකක්. ඉස්සරත් අපි මූවි නයිට් එකක් වගේ කරනවා නම් අපි ගෙන්න ගන්නවා මේක. අපි ගෙදර හදන්නේ නෑ. එහෙ තියෙනවා එක රෙස්ටොරන්ට් එකක එයාලා නමක් තියෙන්නේ ඩයිනමයිට් චිප්ස් කියලා. එයාලා නම් මේකට පිකල් දානවා. එතකොට චීස් දානවා. සෝස් වර්ග 2-3ක් දානවා. මට මතක විදියට චිකන්තුත් දානවා. ඉතින් මම අද ගෙදර තියෙන දේවල් එකතු කරගෙන ඒක ඒ විදියට හදන්නේ. එකම දෙයයි නැත්තේ මට අද චීස් නෑ. ඒ වගේම පිකල්. ගොඩක් සැර නූඩල්ස් වල සැරගතිය ටිකක් අඩු කරගන්න වගේම නූඩල්ස් එක ගොඩාක් රස කරගන්න පුළුවන් මේ වගේ කිරි ටිකක් එකතු කරගත්තම නූඩල්ස් එකට. මේක සම්පූර්ණ කිරි වලින් තම්බ ගන්නත් පුළුවන්. හැබැයි මම කරන්නේ ඉස්සෙල්ලා වතුරෙන් චුට්ටක් තම්බගෙන ඒකටම කිරි ටිකක් එකතු කරගන්නවා.
ටික දාලා මම සෝස් එක හදාගන්න හිටියේ පස්සේ. මොකද සෝස් එකක් දැම්මොතින් චිප්ස් ටික පෙඟෙනවා වගේ වෙනවනේ. ඒකෙන් හින්දා කැම ටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා තමයි මම සෝස් එක ඇඩ් කරගත්තේ. මූවී එකක් බලද්දි මොන කෑම තිබුණත් වැඩක් තියදානේ පොප්කෝර්න් නැතුව. ඉතින් අපි පොප්කෝර්න් චුට්ටකුත් හදාගත්තා. රසය තියෙන. ජෙලි එක සෙට් මදි. මෙහි ජෙලි උච්චර කරත් හයි වෙන්නේ නැහැ නේ. කොච්චර සාන්ද්‍රණය වැඩි කරත් And all through the house, not a creature was stirring, not even a mouse.